ජෙසුපීටයි. කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය කුරුස පූජාවේදී සියලුම සෙනගගේ මුළු ලෝකයේ පාපේ කමා කළාද? දැන් ඒක අපි තේරුම් ගන්න ඕන කාලවකවානුව ඩිස්පෙන්සේෂන් අනුව තමයි. දැන් ඇත්තටම ගත්තොත් ඊශ්‍රායල්ගේ පාපේ කමා කරලා ඉවර නැහැ. නේද? එයි ක්‍රිස්තුස් වහන්සේ ඊශ්‍රායල්ගේ පාපේ කමා කරන්නේ ක්‍රියා 3:19 සහ ක්‍රියා 2:38 අනුව බලනකොට පසුතැවි බෞතිස්ම කළොත් උඹලාගේ පාපය කමා කරලා උඹලා ගැලීම ලබනවා සදාකාලික ජීවනය ලැබෙනවා කියනවා. ඒතර කුරුස පූජාවේදී ඒ අයට ඒ අයගේ පේමන්ට් එක කරලා ඉවරයි. ලේ පූජාව දීලා ඉවරයි. නමුත් ඒක ලැබෙන්නේ වුන් පසුතැවි බෞතිස්ම කළොත් වතුරේ. ක්‍රියා 2:38. එතකොට ආයේ පේත්‍රුස් කියනවා ක්‍රියා 3:19 දැන් පසුතැවි හැරියල්ලා ක්‍රිස්තුස් වහන්සේ නැවත උඹ ආවට පස්සේ ඒ කියන්නේ දෙවනීමෙන් පස්සේ මිලේනියම් එකේදී අවුරුදු 10 පාලනේ නුඹලාගේ පව් කමා කරන පිණිස ඒ මොකද්ද ඉස්සරහට. එතකොට ඊශ්‍රායල්ලා ඇත්තටම ගමන් කරන්නේ ෆෝවර්ඩ්. ඒ කියන්නේ ඉදිරියට යන්නේ ඒගොල්ලන්ගේ කමා කිරීම ඉදිරියේදී තියෙන පව් කමා. එතකොට ඒක තේරුම් ගන්න ක්‍රිස්තුස් ශරීරයේ අපේ පාපය අපි අදාහගත් දවසේදීම කමා කරලා ඉවරයි. කුරුස පූජාව තමයි ඒකේ මිලේ ගෙව්වේ. නමුත් ඊශ්‍රායලයේ කතාව වෙනස්. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මැරෙනකොට සියල්ලන්ගේ පව කමා කළාද ඔක්කොම කමා කරලා ඉවර නම් එහෙනම් ඉතින් සුදු සිංහාසන විනිශ්චයකුත් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ විනිශ්චයකුත් නැහැ. පාපෙට ඔක්කොම කමාව දීලා ඉවරයි. එහෙනම් ඉතින් කතන්දරේ ඉවරයි. නේද? එහෙම නෙමෙයිනේ නේ ඉස්සරහට උන්වහන්සේ කියලා තිනවා ක්‍රිස්තු ශරීරයේ මේ පොළොවෙන් එසෙව්වට පස්සේ අවුරුදු 7 පීඩා කාලේ දෙවියන් වහන්සේගේ උදාස බැටළු පැටවානන්ගේ උදාස වගුරෝන පැයක් එනවා කියලා තියෙනවා. සතියක් දවසක් එනවලු. ඒ ඇයි උදාස වගුරවන්නේ? පාපේ නිසා. එහෙනම් පව් කමා කරලා ඉවරද ක්‍රිස්තුස් මේ කුරුස පූජාවේ? ඔව් කමා කරලා ඉවරයි. ලේ පූජාව පේමන්ට් එක දීලා ඉවරයි. නමුත් ඔවුන්ගේ පාපය නිත්‍යානුකූලව කමා කරනු ලබන්නේ ඉදිරියේදී. ඒ නිසා මේවා ගැන හරි තේරුමක් ඔබ අරගන්න. ඒ වගේම කොලොස්සි 1:14 කියනවා අපේ ක්‍රිස්තු ශරීරයේ ඔබෙත් මගේ වරද කමා කර අවසන් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඕනම පාපයක් කමා කරන්න ප්‍රමාණවත්. හැබැයි අපි ගැලවීම ලැබුවේ ඇදහිීම කරන කොටගෙන අනුග්‍රහයෙන්. එපිස 2:8-9. එනිසා අර එක්කෙනෙක් ඇහුවා ප්‍රශ්නයක් සියල්ලංගෙම පව් කමා කරලා ඉවරද? නැහැ. කෙටියෙන් උත්තරේ නැහැ. එනිසා මේ කාලවකවානුව අනුව ඉන්න ඔඩියන්ස් එක අනුව එක්කෙනාගේ පව් කමා කරලාද ඉවරද නැද්ද කියන එක අපි ස්ටඩි කරලා ඉගෙන ගන්න ඕන බයිබලයේ පුරා. නිකන් එක වචනයකින් කියන්න බෑ නෑ ඔක්කොම කමා කරලා ඉවරයි. බය වෙන්න දෙයක් නෑ. ඒක කියන්න බෑ. ඉස්රායල්ලට ඒක නෑ. ඒගොල්ලන්ට ඒක පාපේ කමා කරන්න ඉදිරියේදී උන්වහන්සේ. ඒ නිසා මේවා ගැන හරියට තේරුම් ගන්න ඔබ සියලු දෙනාට ජෙසුස් පීඨයි.